ඉතින් අනේ මම කාමරේ ගොඩක්ම හැඩි වෙලා තින්නේ මොකද මම ගොඩ කාලෙකින් කාමරේ අස් කරපු නැති නිසා. ඉතින් අනේ අද මං හිතුවා මම කාමරේ අස් කරන්න. ඉතින් අනේ මට හිතුණා වීඩියෝ එකක් ඔන් කරගෙන මම කාමරේ අස් කරනවා කියලා. ඉතින් අනේ එහෙනම් වැඩි කතා නොද පියාම වීඩියෝ එකට. හරියාන ඉතින් මම මුලින් මගේ මේසේ තිබ්බ බඩු ටික අයින් කරගත්තා. හරියාන ඉතින් ඊට පස්සේ මේකෙත් තමයි මගේ බඩු ටික අයින් කරගන්නේ. හරියාන ඊට පස්සේ මම මේ විදිහට මගේ රින් ලයිට් එක තිබ්බ තැනින් අයින් කරගත්තා. ඉතින් යාළුවනේ මම මේ විදිහට මේසේ බඩු ටික අයින් කරගත්තා. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. යාළුවනේ ඊට පස්සේ මම මුලින්ම මගේ මේසේ රිද්දත් අයින් කරගත්තා. හරියානේ ඉතින් මම මේ විදිහට මගේ මේසේ රිද්ද අයින් කරගත්තා. හරියානේ ඊට පස්සේ මගේ මේසේ තිබ්බ ලොගර් එකත් මේ විදිහට අයින් කරගත්තා. හරියානේ ඉතින් මගේ ඊට පස්සේ එහා පැත්තේ තියෙන ටේබල් එකේ තියෙන මගේ බෑග්ස් ඊට පස්සේ පෙන් හෝල්ඩර් වගේ දේවල් අයින් කරගත්තා. හරියානේ ඉතින් ඔක්කොම බඩු ටික අයින් කරගත්තා. මේ විදිහට තමයි මගේ කාමරේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරියානේ ඉතින් මේ විදිහට ඊට පස්සේ මම කාමරේ තිබ්බ මකුළු තෙල් කඩලා කාමරේ අතු ගන්න පටන් ගත්තා. හරියානේ ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පෝස්ටර්ස් ටිකක් ගහන්න ගත්තා. ඊළඟට මේක තමයි ගොඩම අමාරු වැඩේ. මොකද හරි කෙලින් ගහ ගන්න ඕනේ. ඊළඟට හෙන ගේමක් දුන්නා මේ ටික කෙලින් ලස්සනට ගහ ගන්න. හරියානේ ඉතින් මම මේ විදිහට මේ පෝස්ටර්ස් ටිකක් ගහගත්තා. හරියානේ ඉතින් මම මේ විදිහට පෝස්ටර්ස් ටික ගහන ගමන් කියන්නේ ඉතින් අනේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඊළඟ මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් bell icon එක ඕල් කරලා තියාගන්න. හරියානේ ඉතින් මම මේ විදිහට පෝස්ටර්ස් ටික ගහලා ඉවර වුණා. හරියානේ ඊට පස්සේ මම මේ විදිහට මගේ ඇඳේ ලේයර් ටික ඇඩ් කරගත්තා. හරියානේ ඉතින් මම ඉන්නේ මේ මගේ ඇඳේ ලේයර් ටික දාන ගමන් ඉන්නේ. හරියානේ ඉතින් දැක්කනේ මැජික් එකක් හරිද? දැක්කනේ ඉතින් යාළුවනේ තප්පර ටිකෙන් මම ඇඳ වැඩ ඉවර කරගත්තා. හරියානේ ඊට පස්සේ මම මේ විදිහට ගිටාර එක ඇඩ් කරගත්තා මගේ ඇඳේ අයිනකට. හරියානේ ඉතින් ඊට පස්සේ අපි මේසේ පැත්තට යමු. හරියානේ ඉතින් මම මේ විදිහට මොනිටර් එකේ නම් තියාගත්ත මුලින්ම. හරියානේ ඉතින් මොනිටර් එකේ ගොඩක් දූවිලි තියෙනවා. මොකද මම ගොඩ දවසකින් මොනිටර් එක පිස්සේ නැහැ. හරියානේ ඉතින් මම මේ විදිහට ස්ක්‍රීන් එකත් පොඩ්ඩක් පිස්සා. හරියානේ ඉතින් ඊට පස්සේ මම ගියේ මුලින්ම මොනිටර් එකේ කේබල් ටික ඇඩ් කරගන්න. හරියානේ මම මේ විදිහට කේබල් ටික ප්ලග් කරගත්තා. හරියානේ මම මේ විදිහට කම්පියුටර් එකේ ඔක්කොම වගේ බඩු ටික ඇඩ් කරගත්තා. හරියානේ ඊට පස්සේ මගේ මල්ටි ප්ලග් එක මේ විදිහට ඩිස්ක් එකට ඇඩ් කරගත්තා. හරියානේ ඉතින් මම කලින්ම PC එක නම් ඇඩ් කරගත්තා. ඒකේ වීඩියෝ ක්ලිප් එකක් දාන්න බැරි වුණා. හරියානේ ඉතින් PC එක තියෙන්නේ මේසේ උඩ නෙමෙයි මේසේ යට තමයි PC එක තියලා තියෙන්නේ. මොකද මේසේ උඩ තිබ්බොත් PC එක ඉඩ නැති වෙනවා. හරියානේ ඉතින් මේ රින් ලයිට් එක අන්බොක්සින් වීඩියෝ එකත් මම කලින් දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරියානේ ඉතින් මම මේ විදිහට රින් ලයිට් එක ඇඩ් කරගත්තා මගේ මේසේ ගාවින්. හරියානේ ඉතින් මගේ charging cable එකත් මේ විදිහට මම ප්ලග් කරගත්තා. හරියානේ ඊට පස්සේ මම වයර් එක පොඩ්ඩක් ඒක වටේ යතුවා නැත්තම් කේබල් මැනේජ්මන්ට් අවුල් යන හින්දා. හරියානේ තියෙන රින් ලයිට් එක නම් පොඩ්ඩක් හෙලවෙන සීන් එකේ තියෙන්නේ වැටෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේ පොඩ්ඩක් මේසේ හිමී කළා ඒ ගානට හදාගත්තා. හරියානේ ඊට පස්සේ ඉතින් මගේ ස්කෝල් පොට් ටික ඇඩ් දාගත්තා මගේ හැබැයි තියෙන ටේබල් එකට. හරියානේ ඉතින් මම මේ විදිහට පොට් ටික ඔක්කොම ඇඩ් කරගත්තා. හරියානේ මම මේ විදිහට පොට් ටික ඔක්කොම ඇඩ් කරගත්ත පස්සේ අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වුනේ. හරියානේ ඉතින් මම මේසේ කාමරේ වැඩ ඔක්කොම ඉවරයි. හරියානේ ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. හරියානේ ඉතින් මේ විදිහට තමයි ලයිට් ඔෆ් කරලා තියෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන මම අලෝ පෝස්ටර්ස් ටික. හරියානේ ඉතින් මේ විදිහට තමයි ලයිට් ඔන් කරගත්තාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රින් ලයිට් එකෙන් ගොඩක් ලොකු එළියක් හම්බ වෙනවා මගේ මේසෙට.
හරියාන ඉතින් මේ විදිහට මගේ ඇඳ පැත්තට තියෙනවා. ඉතින් ඊට උඩින් මගේ බොක්සස් ටිකක් තියෙනවා. හරියාන ඉතින් ඊට පස්සේ මගේ හෙඩ්සෙට් වගේ දේවල් තියෙනවා. හරියාන ඉතින් මේ තියෙන මගේ පෝස්ටර්ස් ටික. ඊළඟට මේ ලයිට් ඇඩ් වෙන්නේ මෙන්න මේ වගේ පොඩි බල්බ් එකකින්. ඊළඟ අපි ඉස්සරහට RGB ලයිට් එකකුත් මගේ කාමරේට ඇඩ් කරගමු. ඉතින් ඊළඟ මේ විදිහට තමයි මගේ කාමරය අසුනේ. හරියාන ඉතින් එහෙනම් අදටගෙන අපේ වීඩියෝ ඉවරයි. ඊළඟ වීඩියෝ එක නම් වීඩියෝ එක ලයික් කරලා වර්ග දස්පාලින් කමෙන්ට් කරගන්න. හරියාන ඉතින් channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.